සත්‍යය සොයා යන විමසුම් මැස නීලධාරා. ආගම දහමට මූලිකත්වය දීලා ජීවිතයේ වැදගත්ම කටයුතු ආරම්භ කරන අපි ජීවිතයේ අතිශයම වැදගත් කරුණක් වන නිරෝගීකම ගැන කතා කරන්නයි අද අපි අදහස් කරේ. ආරෝග්‍ය පරමාලාභා. දියවැඩියාව එපාද? ගෝමලන් දියවැඩියාව එපාද? ජීවිතයේ දියවැඩියාව එපාද? අතුසන්න බන් දියවැඩියාව එපායි. 1යි 2යි 3යි 4යි. කොච්චර අතිස්සෙනවද? ජීවිතේට දියවැඩියාව ඒ තරම් එපා. ඒ තරම් එපා. උපතින්ම දියවැඩියාව අපේ ශරීරය තුළට ඇතුල් නොවුනොත් අපේ ශරීරයට දියවැඩියාව ඇතුල් වෙන්නේ අපි ගන්න ආහාර සහ බීම වර්ග වලින්. හොඳට සැලකිලිමත් වෙලා බලන්න. මෙම දියවැඩියා සංඝටක අඩංගු ආහාර සහ බීම වර්ග කොපමණ ප්‍රමාණයක් අපි දිනපතා අපේ ආහාරය තුළට ගන්නවාද කියලා. මෙන්න මෙතනදී අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. මෙම දියවැඩියා කාරකයන් අඩංගු විශේෂයෙන්ම අපි ගන්නා බීම වර්ග වලට අමතරව හිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන නිසා කොපමණ සීනි ප්‍රමාණයක් අපේ ඇඟේ වැඩි වෙනවද කියලා. අපි හිතලා බලමු මෙහෙම. ප්‍රධාන ආහාර වේල් 3ට අමතරව දේ සහ හවස් යාමේදී ගන්න අමතර කෙටි ආහාර වේල් තුල අපි කොපමණ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාරයන් කොපමණ ප්‍රමාණයක් ගන්නවද? හිතලා බලන්න දැන්. ඔයා කොච්චර කොන් කනවද කියලා. අපි උදේට තේ බොනකොට එක්ක කේක් කෑල්ල. එහෙම නැත්නම් වෙනිස් එක. හවසට තේ බොනකොට එක්ක බිස්කට් එක. එහෙම නැත්නම් වෙනත් තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනයක්. නිරන්තරවම ඔබ ආහාරයෙන් ගන්න. ඒ විතරකුත් නෙවෙයි. බලන්න ඔබ නිරන්තරයෙන් මගතුණේකින් රෙස්ටොරන්ට් වලින් එහෙම නැත්නම් හෝටල් වලින් කොපමණ ආහාර වේල් ප්‍රමාණයක් ගන්නවද කියලා. ඒ ආහාර වේල් තුල තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනය කරන ආහාර වර්ග කොපමණ ප්‍රමාණයක් තියෙනවද? විශේෂයෙන්ම අපි හිතමුකෝ. දැන් හවසට නම් පැය වෙලා නිකන් අපි දාගන්න බලනවා හොඳ රහ කොත්තු රොටියක්. එහෙම නැත්නම් පරාට. මේ ඔක්කොම හදන්නේ තිරිඟු පිටි වලින් තමයි. තිරිඟු පිටි කියලා කියන්නේ මම කියන්නත් උත්සාහ කරන්නේ ඒකයි. තිරිඟු පිටි කියලා කියන්නේ අපේ ශරීරයේ තියෙන සීනි ප්‍රමාණය ඉතාමත්ම සීඝ්‍රයෙන් ඉහළ දාන්න උපකාරී වෙන ප්‍රධානම සංගණය. ප්‍රධානම ආහාර වේලක්. තිරිඟු පිටි වලින් තොර වෙන්න පුළුවන් නම් අපේ ආහාර වේල අන්න අපිට පුළුවන් පළවෙනි පියවර තියන්න දියවැඩියාව අපේ ශරීරයෙන් ඉවත් කරගන්න. ඔතන හිතන්න ඕනේ මේක ගැන. අපි කතා කරමු ඉදිරියට. පිරිපහදු කළ සුදු තිරිඟු පිටි තුල අඩංගු ග්ලූටන් නම් සංඝටකය ශරීරයේ සීනි මට්ටම සීඝ්‍රයෙන් ඉහළ දැමීම සඳහා ක්‍රියා කරනවා. හොඳයි එහෙනම්. හිරිඟු පිටි ආශ්‍රිත ආහාරයන්ගෙන් තොරව කොහොමද අපේ ආහාර මේල් සකස් කරගන්නේ? මෙන්න මේක තමයි ඊළඟ කාරණේ. අපි දැන් සාකච්ඡා කරමු ඒ ගැන. හිරිඟු පිටි ආශ්‍රිත ආහාර අනුභවය කිරීම නිසා ශරීරයේ පවතින සීනි මට්ටම ඉහළ යන බව නිරන්තරව විවිධ වැඩසටහන් වලින් වෛද්‍යවරුන් ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා එම සටහනම මෙම වැඩසටහනෙත් ඇතුළත් කරන්න වෛද්‍යවරයෙකු ලවා මා උත්සාහ කරන්නේ නැහැ. දැන් බලමු. තිරිඟු පිටි අඩංගු ආහාර වලට විකල්පයක් හැටියට භාවිතා කරන්න පුළුවන් පිටි වර්ග මොනවද? මේ තියෙන්නේ බඩේරිඟු. මේ බඩේරිඟු කියන්නේ තිරිඟු පිටි වගේ නෙමෙයි. තිරිඟු නම් අපේ රටේ වැවෙන්නේ නැහැ. නමුත් බඩේරිඟු අපේ රටේ බහුල වශයෙන් ඕනෑම ප්‍රදේශයක වගා කරන්න පුළුවන් ඉතාමත්ම කදිබ් භෝග වර්ගයක්. බඩේරිඟු පිටි භාවිතා කරමින් අපිට සාදා ගන්න පුළුවන් ආහාර වර්ග මොනවද? විශේෂයෙන් අපි ඒ ගැන සැලකිලිමත් වෙමුකෝ. බඩේරිඟු පිටි වලින් අපිට හදන්න පුළුවන් රොටි, කලප, ඉන්දියාප්ප වගේ ප්‍රධාන ආහාර වේල් වලට අවශ්‍ය ප්‍රධානම පිටි වර්ගයක් හැටියට බඩේරිඟු පිටි අපිට භාවිතා කරන්න පුළුවන්. එතකොට බඩේරිඟු පිටි වලින් හදන කෙටි ආහාර වර්ග වඩේ. රසයිනේ. කියනකොටත් ආසයි. වඩේ. ඒ වගේම පුඩින්. තව බිස්කට් සහ මස්කට්. අපේ කෙටි ආහාර වේල් සඳහා භාවිතා කරන්න පුළුවන් රසවත් ආහාර තමයි මෙවුවා.
රන්වන් දුන් කරලින් තැසිලා නැමිලා බරවීලා. රන්වන් කරල් වී කරල් හාල් පිටි දිරුගු පිටි සඳහා කදිම විකල්ප භෝගමය ආහාරද. අපේ රටේ බහුල ලෙස හැමතැනම වෙන වී හාල් බවට පත් වෙලා හාල් පිටි තුලින් අපිට පුළුවන් තිරිඟු පිටි වලට විකල්ප ආහාර භෝග ඇතිතරම් හදාගන්න. ඔයාට පාන්ද? පාන්නම් කොහොමත් මේපා. මේ හාල් පිටි තියෙන්නේ ශාස්ත්‍රීය කුඹුරු යායවල වලින් එන හාල් පිටි භාවිතා කරමින් අපේ ප්‍රධාන ආහාර වේල් දෙකක් වන උදේ සහ රාත්‍රී ආහාර වේල් දෙක සඳහා කදිම ආහාරයන් කීපයක්ම තියෙනවා. දැන් බලමු. ඉන්දියාප්ප හදා ගන්න පුළුවන්. පිට්ටු හදා ගන්න පුළුවන්. රොටි හදා ගන්න පුළුවන්. ආප්ප මතකයිනේ. ආප්ප වලින් රසවත් කතා තියෙන වගේම රසවත් කැම වේලකුත් එනවා. මේ සියල්ලම හදා ගන්න හාල් පිටි අපිට ගන්න පුළුවන්. ප්‍රධාන ආහාර වේල් වලට අමතරව හාල් පිටි වලින් හදන කෙබිල් ආහාර වර්ග මොනවද? මම නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. අපේ සම්ප්‍රදායික රස කැවිලි වර්ග, ඊට අමතරව හොරුක්කු වැනි බයිට්ස් වර්ග, තවත් දේවල් නම් ඕන තරම් හාල් පිටි ආශ්‍රිත නිෂ්පාදන මෙව්වා. පිට රටින් ගේන, සුද්දගෙන් ගේන තිරිඟු පිටි අපේ දියවැඩියා මට්ටම වර්ධනය කරනවා. ඇඟේ තියෙන සීනි මට්ටම වර්ධනය කරනවා. ඒ නිසා අපි කියන්නේ මේ තිරිඟු පිටි ආශ්‍රිත නිෂ්පාදනය කරන කෑම වර්ග එපා කියලානේ. ඒ සඳහා තියෙන කදිම තවත් භෝග වර්ගයක් තමයි අපේ රටේ වෙන කුරක්කන්. කුරක්කන් පිටි භාවිතා කරලා හදන දේවල් මොනවද? කවුරුත් දන්න ජනප්‍රිය කුරක්කන් තලප. ඒ විතරක්ද? කුරක්කන් වලින් හදන ආප්ප, පිට්ටු, රොටි ඉතාමත්ම ජනප්‍රියයි. ඊ විතරක් නෙමෙයි. කෙටි කෑම වර්ගයක් හැටියට ගන්න පුළුවන් කුරක්කන් පිටි වලින් හදන අලුවා. හරිම රසවත්. ඉතින් අපි බලන්න ඕනේ අපේ රටේ වැවෙන මෙවැනි ධාන්‍ය වලින් අපේ පෝෂ්‍යදායී ආහාර වේල හදාගන්න නේද? ආහා. අපිට මම මේ ඉන්නේ. තාවත්ම සාරවත් මඤ්ඤොක්ක වගාවක් අස්සේ. මඤ්ඤොක්ක පිටි. මඤ්ඤොක්ක පිටි කියලා කියන්නේ කිරිරු පිටි සඳහා භාවිතා කර හැකි කදිම විකල්ප නිෂ්පාදනය. මොකද ග්ලූටන් අඩංගු තිරිඟු පිටි වලට විකල්ප නිෂ්පාදනයක් හැටියට තමයි මඤ්ඤොක්ක පිටි භාවිතා කරන්න පුළුවන්. මඤ්ඤොක්ක පිටි තුලින් ඉතාමත්ම රසවත් විදියට පාන් පිටි වගේ නෙමෙයි. පාන් හදා ගන්න පුළුවන්. කතාවට කියන්නේ පාන් පිටිනේ. නමුත් මඤ්ඤොක්ක පිටි වලින් ඉතාමත් රසවත් ගුණවත් පාන් සාදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පිට්ටු, රොටි, කැවිලි වර්ග ගත්තොත් බොහොමයක් විශේෂයෙන් ඔය මුරුක්කු වගේ ඉතාමත්ම රසවත් කෑම වර්ග විශාල ප්‍රමාණයක් තිරිඟු පිටි වලින් තොරව මඤ්ඤොක්ක පිටියත් වලින් අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් තවදුරටත් ඔය තිරිඟු පිටි අස්සෙම යන්න එපා. ඇත්තෙන්ම ඊවැඩියාව වයස් ભેදයකින් තොරව කුඩා දරුවන්ට පවා බපුල වශයෙන් අත තිබෙන බව අපි පොහුරු දන්නවා. මෙවැනි වාර්තා ඕන තරම් තියෙනවා ලංකාව පුරාව. ඒ නිසා කුඩා වයසේදී දියවැඩියාව බහුල ලෙස වර්ධනය වෙන ශරීරයේ සීනි මට්ටම බහුල ලෙස වර්ධනය වෙන මෙම තිරිඟු පිටි ආසිතව සපයා ගන්න ආහාර වලින් තොරව දරුවන්ට ගුණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීම මං හිතන්නේ ඉතාමත් කදිම අවශ්‍යතාවයක් වෙලා තියෙනවාද? අන්නේ ආහාර වේල අපින් සකස් කරගන්නේ කෙසේද? ඒ සඳහා තමයි මම අපි වෙන සතහනින් සාකච්ඡා කරපු විකල්ප පිටි වර්ග වලින් නිෂ්පාදනය වන ආහාර තුලින් දරුවන්ගේ ආහාර වේල සකස් කර ගැනීම. මේ නිසා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ ගෙදර ගෘහණිය, ඒ කියන්නේ අම්මා. අම්මා තමයි දරුවන්ට ආහාර වේල විශේෂයෙන්ම සකස් කරලා දෙන්නේ. සමහර අවස්ථාවලදී තාත්තා සකස් කර නොදෙනවාම නෙමෙයි. ඒ නිසා අම්මලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න මින් එහාට දරුවන්ට තමන්ගේ ශරීරයට සීනි මට්ටම වර්ධනය වෙන ආහාරද නිෂ්පාදනය කරන්නේ දියවැඩියාව නොසෑදෙන්න ශරීරයේ සීනි මට්ටම ආරක්ෂා වෙන ආහාරද දරුවන්ට දෙන්න කියන එක. අපිට පුළුවන් ගෙදරදී මේ සඳහා සැලකිලිමත්ව ලදරු පාසලේ ඉඳලා එහෙම නැත්නම් පළවෙනි ශ්‍රේණිය, දෙවෙනි ශ්‍රේණිය, තුන්වෙනි ශ්‍රේණිය ඉඳලා උදේට ගෙනියන ආහාර වේල මෙවැනි ගුණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් සකස් කර දෙන්න. එය අපේ අම්මලාගේ අතේ තියෙන වැඩ. ලස්සන අලංකාරවත් විචිත්‍රවත් රටාවන්ගෙන් නිර්මාණය වෙච්ච රෙස්ටුරන්ට් ආපනශාලා ප්‍රබලයි, අතිශය ප්‍රබලයි අපේ රටේ.
ඕන තරම් තියෙනවා. මම මවල් දිගේ යනකොට ගම් ඇතුලේ විශාල වශයෙන් මෙවැනි අපරශාලා රෙස්ටෝරන්ට් තියෙනවා. මේ වගේ විවිධ කුළු, එතකොට විවිධ පොළු, විවිධ කඳු, විවිධ සවල් ආශ්‍රිත නිෂ්පාදනය කරන ආහාර වර්ග බොහොමයක් තියෙනවා. ඒවට කදිම ප්‍රචාරණයක් ලබා දෙනවා. අතිවිශාල ප්‍රචාරණයක් ලබා දෙනවා. ඒක තමයි ප්‍රොමෝට් වෙන්නේ. මං ඉතාමත්ම ආදරෙන් ඉල්ලා සිටින අපේ මේ රෙස්ටෝරන්ට් ආපනශාලා හිමි මහත්තරුන්ගෙන් මහත්මියන්ගෙන් ඔබට පුළුවන් දැන් කිරිඟු පිටි වලට විකල්පයක් හැටියට අපේම රටේ වැවෙන මඤ්ඤොක්ක පිටි, වඩේරිඟු පිටි, හාල් පිටි, ඒ වගේම කුරක්කන් පිටි ආශ්‍රිත නිෂ්පාදන ආහාර වර්ග නිෂ්පාදනය කරලා අපේ මේ අහිංසක ජනතාවට ලබා දීලා ඔබටත් හොඳ ආදායම් මාර්ගයක් හදාගෙන අපේ රටේ සුවපත් ජනතාවක් හදලා අපි බලාපොරොත්තු වෙන සුවපත් දිවියක් නිරෝගිමත් රටක් අපිට හදන්න. එහෙනම් මෙවැනිම තවත් විමසුම් ඇසකින් නීලධාරා වැඩසටහනෙන් හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.